සුබ දවසක්. ඉතින් අද මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ මගේ අලුත් වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතේට ටිකක් වැදගත් වෙන තවත් කතාවක් එක්ක. ඔයගොල්ලෝ දන්නවා මම ඔයාලත් එක්ක කතා කරන්නේ ධනාත්මක චින්තනය සම්බන්ධ දේවල් වගේ දේවල්. ඉතින් ජීවිතය ජීවත් වෙන්න පහසු වෙන දේවල් තමයි මම ඔයාලත් එක්ක කතා කරන්නේ. අද මම හිතුවා ඔයාලට කතා කරන්න මට ගොඩ කතා කරන ගෑනු ළමයි කාන්තා පාර්ශවයේ ඉති ඒගොල්ලෝ මට කියන දෙයක් තමයි යාළගේ ජීවිතේ හරි ඒකාකාරී, කලබලකාරී, පැටලි සහගතයි, නොසන්සුන්, එකම තැන කිසිම සතුටක් හිතේ නැහැ කියන එක. ඉතින් මම ඊට කලින් වීඩියෝ එකක් දැම්මා මේ ජීවිතේ මේ කලබලකාරී බව නැති කරගන්න හොඳම දේ තමයි පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වෙන එක. ස්ලෝ ලිවිං කියන අලුත් කන්සෙප්ට් එක මම ඔයාලට කියලා දුන්නා. ජීවිතේ ලේසි කරගන්න කරන්න පුළුවන් දේවල්. ඒකෙම කොටසක් විදිහට මට මේක කතා කරන්න පුළුවන්. මේ අපි කතා කරන්නේ ඇත්තටම හීලින් ට්‍රීට්මන්ට් එකක්. අපිට කොහොමද අපිව හීල් කරගන්නේ කියන එක. ඒ කියන්නේ අපි ඇයි අපිව හීල් කරගන්නේ? අපි හීල් කරනවා කියන්නේ නිවෙන්නේ ඇයි? ඇත්තටම ජීවිතේ ඉස්සරහට යන්න නම් අපි මං හැමතිස්සෙම කියනවා අපේ හිත හරි වැදගත්, හරි බලවත්. මේ හිත එක්ක තමයි මේ අපේ සියලුම ගනුදෙනුව යන්නේ. අපේ ඕර එක ලස්සනට තියෙන්නේ අපේ හිතත් එක්ක. අපේ හිත නෙගටිව් thought එකකට ගියොත් නරක දේවල් හිතන්න ගත්තොත් අපිට ඇත්තටම මේ නෙගටිව් වෙලාම තමයි ඉන්නේ. අපි වටා තියෙන ඔක්කොම දේවල් අඳුරු පැහැට තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි අපේ ජීවිතේ රන්වන් පාටින් බබල ගන්න නම් අපිට එකටම අපේ ඉනර් පීස් එක ඕන. අපිට හීලින් ට්‍රීට්මන්ට් එකකට යන්න වෙනවා. මේ හීල් වෙන එක මොනවාද කරන්න ඕන කියන එක ගොඩක් අයට තේරුමක් නැහැ. ගොඩක් අය ලොකු දේවල් වලට යනවා. ඇත්තටම මේ හීල් වෙන්න පොඩි දේවල් ටිකක් ඕන. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ හීලින් ට්‍රීට්මන්ට් එකකට යන්නේ කොහොමද? ඒක කොහොමද ලේසියෙන් කරන්න කියන එක. ඉතින් ඔයාලට වැදගත් නම් දිගටම බලන්න, අවසාන වෙනකම් බලන්න. ගොඩක් ටිප්ස් මම කියලා දෙනවා. හීලින් ට්‍රීට්මන්ට් එකක ප්‍රධානම දේ තමයි self love කියන එක. මේ self love කියන ටීම් එක ඇතුලේ තමයි අපි මේක ගෙනියන්නේ. එකටම හීල් වෙන්න නම් අපි අපිට ආදරේ වෙන්න ඕන. අපිව තේරුම් ගන්න ඕන. අපි ගැන අවබෝධය ගන්න ඕන. ඉතින් හීලින් ට්‍රීට්මන්ට් එකේ self love කියන එක අස්සේ මම ගන්නවා. ඔයාට එකටම මම කියනවා මේ ආර්ට් තෙරපි කියන එක ඔයාලට කලබලකාරී නම්, ඔයාලගේ හිත පීඩිත වෙලා නම්, හරියට ඔයා කලබලෙන් නම් ඉන්නේ, ඔයාට හොඳම දෙයක් තමයි ඔයා ආර්ට් තෙරපි එකට යන එක. ඔයාලා අහලා ඇති මැන්ඩෙලා චිත්‍ර කියලා දෙයක් තියෙනවා. නැත්තම් සර්ච් කරලා බලන්න ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. මේ මැන්ඩෙලා ආර්ට් එකෙන් ඔයාලට ලොකු ට්‍රීට්මන්ට් එකක් එනවා. ඔයාගේ හිත නිදහස් වෙනවා. ඒක තියෙන කලර්ස් වලින් ඒක තියෙන විදිහට කරද්දී. ඊළඟ එක තමයි මියුසික්. මියුසික් කියන්නේ තෙරපි එකක්. ඔයාට සින්දු කියන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන්, මියුසික් අහන්න පුළුවන්, ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන්. ඔයා මියුසික් වලට ආස කෙනෙක් නම් කෑ ගහලා සින්දුවක් කියන එක, මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන එක, හොඳ පොසිටිව් සින්දු අහන එක ඔයාගේ ඉන පීස් එකට ඔයාට හීලින් ට්‍රීට්මන්ට් එකක් වෙනවා. ඊළඟ එක තමයි ඩාන්සින්. ඩාන්සින් කියන්නේ සෙල්ෆ් කෙයාර් වලටත් හොඳයි. එතකොට ඩාන්සින් කියන්නේ ඔයාගේ ශරීරයට වගේම ඔයාගේ මනසටත් ලොකු හොඳ හීලින් ට්‍රීට්මන්ට් එකක්. මියුසික් එකක් දාලා තාලෙට නටන්න ඕනේ, නැටුම් දැනගෙන ඉන්න ඕනේ. ඔයාගේ චලනය කරන්න ඔයාගේ ශරීරය, ඒක ඔයාට හොඳ ට්‍රීට්මන්ට් එකක් වෙනවා. ඊළඟ එක තමයි ස්වභාව ධර්මයේත් එක්ක කනෙක්ෂන් එක තියාගන්න එක. ඉර පායන වෙලෙට ඉර ටිකක් ගන්න එක, රැයට තරු පිරිච්ච අහස දිහා බලන් ඉන්න එක, වලාකුළු පිරුණු නිල් පාට අහස දිහා බලාගෙන ඉන්න එක වගේ කොළ ගස් පිරුණු තැනක ඇවිදින එක, පාක් එකකට ගිහින් චුට්ටක් ඉඳන් ඉන්න එක, සමනලයක බලන එක, මලක් දිහා බලන එක, නිශ්ශබ්දව මේ දේවල් දිහා බලාගෙන ඉන්න එක ඇත්තටම ඔයාලා දන්නේ නැහැ, ඔයාලට තේරෙන්නේ නැති වුණාට මේක ලොකු හීලින් ට්‍රීට්මන්ට් එකක්. ඒක නිසා පුළුවන් තරම් ස්වභාව ධර්මයට කිට්ටු වෙන්න. ඒක ඔයාලට ගෙදර මල් පැලයක් හිටවල වතුර ටිකක් දාන එක, ඒක ලොකු ඔයාගේ මානසික ශක්තිය වැඩි කරන එකක්.
ඉතින් ඔයාලට මම ඉල්ලනවා ඊට පස්සේ මම ඔයාලට කියන්න කැමති කුකින් ට්‍රීට්මන්ට් එක, කුකින් තෙරපි. ඩෙසර්ට් එකක් හදන එක, ආස කෑමක් හදන එක, හෙල්ති කෑමක් ටෙස්ට් කරලා බලන එක, අලුත් රටක කෑම වර්ගයක් වෙලා බලන එක, ගෙදර අයත් එක්ක එකතු වෙලා ඒක රස විඳින එක, අපි ආදරය කරන අපිට ආදරණීය මිනිස්සු කීප දෙනෙක් එක්ක. ඒක ඔයාලා දන්නේම නැති self love කියන එකටත් අයිති වෙන healing treatment එකක්. අපි ආදරණීය මිනිස්සුයෝ වෙන දේවල් තමයි මේ දේවල්. ඊළඟ එක තමයි නිදා ගන්න ඕන. හොඳට තමන්ගේ වයසට මහන්සියට තමන්ගේ කාර්යක්ෂමතාවයට අනුව තමන් පැය කීයක් නිදිනවද තමන්ගේ මනසට ඒ නිින්ද කියන එකෙන් මනසේ ඩොපමින් වගේ දේවල් වල ක්‍රියාකාරීත්වයට සෙරටොනින් වගේ මේ අපේ මේ බැලන්ස් කරන හෝමෝන්ස් වලට මේවා හරි වැදගත්. ඉතින් ඔයගොල්ලෝ නිින්ද ගැන ගොඩක් අවධානය යොමු කරන්න ඕන. ඊළඟට තමයි වැදගත් ලස්සන දෙයක් තමයි මේ සෝලෝ ඩේට් එක. ඔයාලා ලස්සනට ඇඳගෙන, ඔයාලා ලස්සනට මේකප් එකක් දාගෙන, ඔයාලා ලස්සන තැනක් හොයාගෙන සෝලෝ ඩේට් එකක් යන්න පුරුදු වෙනවා නම් තමන්ට හොයාගන්න පුළුවන් මාරම ලස්සන හීලින් ට්‍රීට්මන්ට් එකක්. ගොඩක් සල්ලි ඕන ලොකු තැන්වලට නෙමෙයි, චූටි ලස්සන තැන් තියෙනවා මේ ලෝකේ. ඔයා ඉන්න ප්‍රදේශේ කැෆේ එකක් බීලා, ටී එකක් බීලා ඔයා චුට්ටක් සෝලෝ ඩේට් එකක් කරන්න පුරුදු වෙනවා කියන්නේ ඔයාගේ ලොකු හීලින් ට්‍රීට්මන්ට් එකක්. ඊළඟ එක ඕඩරින්. ගෙදර හැම තැනම ලස්සනට අස්පස් කරලා ලස්සනට තියාගන්න. ජීවිතේ කොටාක් පිරිසිදුකම පිළිවෙල කියන එක මනසේ සුවය ඇති කරන තෙරපි එකක්. ඉතින් අලුත් දේවල් ගන්න, පරණ දේවල් විසිකරන්න. ඉතින් ඒ වගේ පිරිසිදුකම පිළිවෙල කියන එක පුරුදු වෙන්න ඒකට යම් කාලයක් අරගෙන ඒකෙම ඉන්න. ඒ මයින්ඩ්ෆුල්නස් වෙලා ඒකෙම වැඩ කරොත් ඔයාට ලොකු හීලින් ට්‍රීට්මන්ට් එකක් වෙනවා. මේ ටික කරලා බලන්න. තමන්ගේ ස්කිල් එකට අනුව, තමන්ගේ ප්‍රියමනාපත්වයට අනුව මේවා ඔයාට කැමති ටික තෝරගෙන කරන්න. එතකොට අනිත් එක තමයි self care routine එකක් තියෙන එක. ක්‍රීම් ටිකක් ගන්න, කොණ්ඩෙට තෙල් ටිකක් ගන්න, තමන් කැමති හේර් ස්ටයිල් එකකට තියාගන්න එක, ලස්සන ලයිට් මේකප් එකකට යන එක, තමන්ට ගැළපෙන ඩ්‍රෙස් ෆැෂන් වලට යන එක, එතකොට ෆේෂල් එකක්, අයිබ්‍රෝස් ටිකක්, ගෙදර තමන්ට මේ ගෙදර පුළුවන් හදාගන්න මේ දේවල්. තමන් මේ දේවල් කරන එකෙන් තමන්ව නිවෙනවා. තමන්ව ලස්සනට පේන එකෙන් තමන්ට ලස්සන දේවල් ලැබෙනවා. තමන්ගේ හිත ලස්සන වෙන්න මේ ලෝකෙන් අර විශ්වාකර්ෂණ නීතිය හැටියට ආකර්ෂණය වෙන්නේ ලස්සන දේවල්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන ලස්සන දේවල් දකින්න. ඔයාගේ රූපය ලස්සනට අනිත් අයට පේනකොට ඒ ශක්තිය, ඒ මිනිසුන්ගේ හිතවල ඇතිවෙන ශක්තිය ඔයාට නැවත ගලාගෙන එනවා. ඉතින් ඒක ලොකු හීලින් ට්‍රීට්මන්ට් එකක්. self love කියන එකට තමයි ඔක අයිති වෙන්නේ. එතකොට අපි අපේ රටවල් වගේ ආසියාතික රටවල ආගමට දහමට ගොඩක් ලැබි පල්ලියට හෝ පන්සලට යන්න, ගිහිල්ලා චුට්ටක් ඉඳගෙන ඉන්න, පහනක් පත්තු කරන්න, හඳුන් කූරක් පත්තු කරන්න, ඒ ආගමික ස්ථානවල තියෙන විශ්ව ශක්තිය ඔයා ගන්න, ඔයාගේ ශරීරයට, ඔයාගේ ආත්මයට ගන්න. ඒක හරිම හීල් වෙන දෙයක්. ඒ ඔයාගේ ආගමට කරු කරලා පල්ලි පන්සල් යන්න. ඒක ඔයාට self love, ඔයා වෙනුවෙන් ආදරයෙන් කරන දෙයක්. ඉතින් ඒකත් කරන්න. මේ ඔක්කොම ASCII මේ අපිට මේ ධනාත්මක මනෝවිද්‍යාවදී උගන්වනවා. මාටින් සෙලිග්මා කියන මේ ධනාත්මක මනෝවිද්‍යාවේ නිර්මාතෘවරයා මේ ප්‍රේම ආකෘතිය කියලා එකක් ගන්නනවා. මම ඉදිරියට ඔයාලට ඒක ගැන කතාවක් කරන්නම්. ඒකේ කියනවා මිනිස්සෙක්ට රිලේෂන්ෂිප් එක අවශ්‍යයි කියලා. ඉතින් මිනිස්සෙක්ට තව මිනිස්සෙක්ගේ කන්ටැක්ට් එක වුණා. තව කෙනෙක් එක්ක සුහද සාකච්ඡාවකට යන්න, තව කෙනෙක් එක්ක කතා බහකට යන්න, ෆෝන් කෝල්ස් නෙමෙයි මේ ඇස් බලාගෙන කතා කරන ආශ්‍රයක් අපේ ජීවිතයට අවශ්‍යයි. ඉතින් ඊළඟ ටිප් එක තමයි මම ඔයාලට කියන රීඩින් කියන්නේ කියවන්න. කියවීම කියන්නේ මාළු විදියට අපිව නිවෙන ට්‍රීට්මන්ට් එකකට තමයි කියවීම කියන්නේ. පොතක් කියවනවා කියන්නේ වීඩියෝ එකක් බලනවා වගේ නෙමෙයි. පොතක් කියවනකොට ඔයාලා කියවන දේ ඔළුවෙන් මවනවා. ඉමේජිනේෂන් එකකට යනවා. ඉතින් මේ ඉමේජිනේෂන් එක ඔයාලගේ ඔළුව නිවනවා. මනසේ කලබලකාරී බව නැති කරලා හොඳ කෙමිකල් බැලන්ස් එකකට ගේනවා. ඉතින් කියවීම කියන්නේ ඔයාලට දවසකට පිටුවක් හරි කමන්නේ කියවන්න පුළුවන් නම්, පුරුදු වෙන්න පුළුවන් නම් අර කියවීම මිනිසා
පරිණත කරයි කියනවනේ. ඉතින් ඒ නිසා කියවීම තුළින් ඔයාලට අධ්‍යාපන පැත්තෙන් දියුණු වෙන්න පුළුවන් වගේම මානසික සුවය ගොඩාක් ලබන්න පුළුවන් තැනක් තමයි කියවීම කියන්නේ. ඉතින් කියවන්න පුරුදු වෙන්න ලොකු දේවල් ඕනේ ලස්සන දෙයක් තෝරගෙන පුංචි කෑල්ලක් හරි දවසකට කියවන්න පුරුදු වෙන්න. ඊළඟ එක තමයි ඒකත් එක්කම යන ජර්නලින්. ගොඩක් අය ජර්නලින් ගැන දන්නවා. හැබැයි ජර්නල් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කරන විදිය. මට කියනවා අක්කේ ජර්නල් කියන්නේ මොකක්ද කියලා දෙන්නකෝ. මට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ජර්නල් කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඇඩ්වාන්ස් විදියට ජර්නල් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩි පොතක් අරගෙන පළවෙනියෙන් ඔයාලා ග්‍රැටිටියුඩ් කරන්න, ස්තුතිවන්ත වෙන්න. මේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකේ තියෙන ටෙක්නික් එකක් තමයි ග්‍රැටිටියුඩ් කරනකොට ඔයාලගේ මනස හැමතිස්සෙම ධනාත්මකයිනේ. හොඳ දේවල් වලට ස්තුති කර කර යන්නේ. එතකොට ඔයාලා දොදරුවත්වම ඔයාලගේ thought pattern එක පොසිටිව් වෙනවා. ඉතින් ඔයාලා එතකොට ධනාත්මක විදියට හිතන ස්තුති කරන මිනිස්සෙක් වෙනවා කියන්නේ ඔයාලගේ සිතුවිලි වලට ගලාගෙන යන සිතුවිලි ධනාත්මක වෙනවා. ඉතින් ඒ නිසා ස්තුති කරන ජර්නල් එකක් තියාගන්න. ඒකේ පස්සට පුළුවන් නම් ඔයාලගේ දවසේ වේවල් ටික ලියන්න. ඔයාලගේ බලාපොරොත්තු ලියන්න. ඔයාලගේ අනාගත බලාපොරොත්තු ලියන එකෙන් ඔයාලා ඒක විශ් කරනවනේ. එතකොට ඔයාලට ඒකත් ලැබෙනවා. ඊළඟ එක තමයි ඔයාලගේ නරක සිතුවිලි වලට නරක දේවල් වුණා නම් එයා ඔයාගේ හිතේ ඒක තියෙනවා නම් ඒක කොලේට ලියලා ඒක කපලා දාන්න. එතකොට ඔයාගේ හිතට ෆීල් වෙනවා ඒක ඉවරයි කියලා. අන්න ඒ වගේ ටෙක්නික්ස් ටිකක් තමයි ඔය ජර්නල් එකේ තියෙන්නේ. ඒකත් පස්සේ අපි හොඳට කතා කරමු. අන්තිම එක තමයි ට්‍රැවල් කරන්න. ට්‍රැවල් කරන්න කියන්නේ ෆ්ලයිට් එකක් කරන් ලොකු වියදමක් තරලා ගමනක් යන්න නෙමෙයි. ට්‍රැවල් කරන්න කියන්නේ ඔයා ඉන්නේ බීච් සයිඩ් එකේ නම් යන්න ගමකට ස්වභාව ධර්මයේ තියෙන පැත්තකට දියැලක් බලන්න. ඔයා ඉන්නේ ගමක නම් එන්න බීච් එක බලන්න. ඔයා ඉන්නේ කොළඹ නම් යන්න ගමකට නම් කොළඹට. ඒ වගේ ඔයාට සරලව විඳින්න පුළුවන් මාසෙකට සැරයක් මාස කීපයකට සැරයක් ඔයා ට්‍රැවල් කරන්න ඈත ගමක ඉන්න ඔයාගේ නෑදෑයෙක් බලන්න යන්න. ඒකෙන් ඔයාලා අලුත් දෙයක් ලබනවා, අලුත් සිතුවිලි එනවා. එතකොට ඔයාගේ හීලින් ට්‍රීට්මන්ට් එකක් වෙනවා. ඔයාගේ ඔළුවේ තියෙන සියලුම කෙමිකල්ස් බැලන්ස් වෙනවා. අර අපි ක්‍රියේට් කරන අර ෆේක් ඩොපමින් නැති වෙලා ෆේක් කෙමිකල්ස් වෙනකොට හොඳ සරු කෙමිකල්ස් ඔයාලගේ ශරීර ශක්තිය මානසික සුවය වැඩි කරන කෙමිකල්ස් හැදෙනවා. ඉතින් ඒ නිසා මේ හීලින් ට්‍රීට්මන්ට් එකේ මම කියලා දුන්න ඔක්කොම ටිප්ස් ඔයාලගේ මානසික සුවය හැදෙන ඔයාලට ඔයාලගේ ආදරය ඔයාලා තුල ඇති වෙන ඔයාට ආදරය කරනවා ඊට පස්සේ මනස සුව වෙනවා ඔයාගේ මනසේ සුවය තියදී ඔයාගේ ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගලාගෙන යනවා. ඉතින් මේකේ කියන තියලා දීපු ටික ලස්සනට ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙලා බලන්න. එක දවසින් කරාට වෙන්නේ නැහැ. මාසයක් දෙකක් අඩුම මාසයක් ප්‍රැක්ටිස් කරලා බලන්න ටික ඔයාලට මේවා කොහොමද බලපාන්නේ කියලා. ඉතින් මම මේවා 100% එක්ස්පීරියන්ස් කරලා ගැරන්ට් කරලා කියන්නේ ඔයාලා කරලා බලන්න ඔයාලට ප්‍රතිඵල ලස්සන දේවල් ලැබෙයි. ඉතින් එහෙම ලබා ගත්තට පස්සේ මට කමෙන්ට් එකකුත් දාන්න. මේ වෙනකම් මගේ YouTube channel එක බැලුවට ගොඩක් ස්තුතියි. දිගටම මගේ වීඩියෝස් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ගිහිල්ලෙන්න ආදරණීය සුන්දර මිනිස්සෙක් විදිහට hina වෙලා ඉන්න. එහෙම ඉන්න ලැබෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. සුබම සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ගිහිල්ලා එන්නම්.